අම්බු තෙප්පිලිය ඉන්නේ කොබල හරි ෆෝන් එකෙන් පේන්නේ හිටගෙන අල්ලන්න ඕන. පිටිපස්සට ගිහින්. අනේ මෙහෙම අල්ලන්න මාළු ඔයා පේන්න ඕනද? තාත්තා කපනවා වීඩියෝ කරන්නයි. දැන් අල්ලන් යන ගමන්නේ දැන් අල්ලන් යන ගමන්නේ අපි ගත්තේ මම කෙනෙක් ඉතින් පණයි වතුර දැම්මොත් පණයිද නෑ ඉතින් දැන් අර මාන බිලි කොක්කෙන් අල්ලලා තුවාලලානේ තියෙන්නේ ඉතින් නෑනේන අයි තාත්තා තුවාල වෙන බිලි කොක්කෙක් අල්ලද්දි නෑනේනෝනේ අයිනවා ලේත් වෙනවා එතකොට නේද? ඒ තාත්තා බැලේ ඉන්න මාළු මරන්නේ අම්මා තාත්තා ෆොටෝ දාගන්න අපි කොලා ගන්න කැඳා ගන්න කොල වගේ තියෙනවා කිව්වනේ කොල ගෙන්නේ ගියේ ඒ ගේන්න තමයි ගියේ මාළු ගෙනත් දෙලා ගියාදයි මාළු වෙනවා කියලා මාළු හම්බෙලා මාළු ගෙනත් දුන්න කපන්න කියලා කොල ගන්න දෙන්න බෑ කෙල්ලත් එක්කනේ ගියේ මොනවද තාත්තා? තාත්තා? ඉතින් මාළුවා ඇතුලේ තියෙන බොක්කු. එව්ව කන්නේ බොක්කු කන්නේ. ඔය යන්නේ හිටගෙන ඉන්න බරුවට මම බලන් ඉන්නේ. කකුල් දෙන්නේ ඔව් වාඩිලා ඉන්න කොට තාත්තා ඔව් වාඩිලා ඉන්න මැරිලා තින්නේ තාත්තා මැරිලා දැන් ඉතින් දැන් නේ අල්ලන් ආවේ එවුන්ට අපි වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ පීනනවද වතුර ටිකක් දැම්මොත් දැන් පීනන්නේ කොහොමද මැරිච්චෝ පීනන්නේ මේක ප්ලේ කරලාද යන්න ඔයා? වීඩියෝ වෙනව නේද?
වීඩියෝ වෙනව නේද? බලන්න. ආව් වීඩියෝ වෙනවා. තාත්තා වීඩියෝ වෙනවා. බොරුවට අඩාද හිනාවේ. අනේ එකව ගන්නකෝ. එවම වෙවුලනවා. තාත්තා එවම වෙවුලනවා. අයියේ තාත්තා වෙවුලන්නේ? එවුන්ට බෙහෙත් දාන්න නැද්ද? නෑ. එවුන්ට වැවේදි තුවාලයක් වුණොත් බෙහෙත් දාන්න. මාළුන්ට ආ? නෑ ඒක. එතකොට එවුන් අඬන්නේ? අඬන්නේ? එවුන් දුවනව නේද අල්ලද්දි? එවුන් පීනල හැංගෙන්න දුවනව නේද? මාළු ඔවුන් අල්ලන්න ගියාම. එතකොට කොහොමද අල්ලන්නේ? කොහොමද අල්ලන්නේ? ඒ මාමලා මාළුව දුවනවා නුති. මාළුව දුවන්නේ පීනනවා නපුත. පීනනවා පීන හැංගෙන්න යනවනේ. එතකොට කොහොමද අල්ලගන්නේ? අල්ලනවා පන්නන් ගිහිල්ලා දැල් දාලා. අනේ තාත්තේ එන්නට අපි කමු. තාත්තා මං ආසයි මාළුවෙන් නැට්ට කන්න. ඒකයි බිත්තර තියනවා වගේ. ඈ? බිත්තර? එහෙනම් බිත්තරයක් ගන්න. හරිද? බිත්තර කන්න හොඳයිද? බිත්තර කන්න හොඳයිද? තාත්තා? තාත්තා බිත්තර කන්න හොඳයිද? අනේ බිත්තරයක් ගමුකෝ. ඕක බිත්තර ගොඩ ඇති නේද? මං කාලා තියෙනවද? බිත්තර නෑ. බොකු ගොඩ. බොකු ගොඩයි තියෙන්නේ. බලමු. තියෙන්නේ. බොකු ගොඩක් තියෙනවා ඔකගේ. ලෝකේ ඇති බිත්තරයක් නෑ. බිත්තර නෑ. තාත්තා ඒක තාම වෙවුලනම යන්නේ. තාත්තා. ඇයි අර තාත්තා හැම මේ ගලවලා තියෙන්නේ? අම්මා ලොක් මේ අර ඉන්න මාළුවේ ආන් ඒක මේ මෙතන පෙන්න. එතනට. හද යාළුවේ අපි රෑ කෑමට මාළු කොහොමද නම මොකද? සියඹලංගුම් වැව් මාළු. සීඹලා ගමුවේ වැව් මාළු. යම් යම් ආ ඔය අපි කැමරා අපිට නෝ බිස්නස් එකක් ඇති නේ. නැත්තම් නැත්නම් ඔය සෙන්දුවේම ගාලිය. අම්මා අපි හිතුවා එක මාළුවෙක්ගේ පිටරයක් තියෙනවා කියලා. නෑ බොකු ගොඩ. තාත්තා අරකගේ පිටර. ඔන්න යාළුවේ අපි රවුමක් ගිහිල්ලා ආවේ අද. එනවා. යාළුවේ ඔන්න එනවා ෆෝන් එක ඔබන්න යාළුවේ. මොකද මේ වට්ටක ගෙඩිය කුරු වෙලා බම් විසි කරන්න ඕනේ. කුණු වෙලා දැන් අලු පිපිලා නේද? නෑ නේ මොනවත් වෙලා නෑ. අර උඩ ගෙඩිය. අපෝ එහෙම විසිකලා දාන්න ඔක්කොම. යට එක මුකුත් වෙලා නෑ. අනේ මගු මං අක්කා ලකු මොනිය ගානේ
පාළු කපන බලන්න ඕන කඳුලක් කරනවා හරියට හරි අම්මලා අකඩමේ ඒයි! ඒ තාත්තා ඔයා ගත අපනවා මාළු මොකෝ කපන්නේ? අම්මා ආවර කෙල්ල අඬනවා. මම මේ බස් පිටේ තියන්නේ කියලා දැන් යන්න එපා දෙන්න. මොන කාන්නේ කවුරු ඉතින් කෙල්ල අඬනවනේ. ඔයා ඉතින් අර එහෙම මේව කරලා යාව නිකන් ඕනවට එපාවට වගේ මෙතන තෝතෝක විතර ඇති නේද? විතර කොහෙද? බකුණි තියෙන්නේ. තාත්තා අරකට තාම පන් තියනවා දානේ. තාත්තා මේ මාළුවට කේව. තාත්තේ මාළුවද ඕක කපලා ගන්න? ඒ මාළුවට පන් තියනවද? අනේ මාළුවෝ මම කන්නකෝ. තාත්තා ඔයා ඔළුවක් කැපුවේ මම ඒ මාළුවට කන්න දෙද්දි ඒ ඔළුවත් ගැස්සුණා. අම්මා ඔය මාළුව ගාව ඔළුවක් තියන්නේ මාළුවයි ඔය මාළුව තමයි පැන්නේ. තාත්තා අම්මා කපන්නේ පෙව්ව අම්මා කපන්නේ අම්මා තමයි කපන්නේ නේද අපේ මට බෑ මම බලන් ඉන්නේ බිත්තර දෙනවද කියලා මේ මාළුවට. අම්මේ හප්පුවා. අක්කෝදන්න බෑ බිත්තර හොයනවා මේ අපි මාළුව කප එක්කෙනෙක් කප. ඔය අපි කතා කරන්නේ ඔක්කොම දාන්නේ වීඩියෝ එක. අයියෝ මම ගාතේ ඔය කැදලා තියෙන්නේ අම්මේ ඔය මාළුවගේ බොකු විතරයි තියෙන්නේ බිත්තර නෑ. බිත්තර දාලා නෑ. බඩ එව්ව තියෙන්නේ එව් කාලා. අම්මේ බවුලේ ඒ වගේම විතර පාලම තියෙන අපි කරන පෙන්නේ නෑනේ. බවුල් පාලම යන්නේ ඒක. ඔය දා පෙන්නේ ඉඳලා දිනවා යනකොට තා පොඩ්ඩි තා ඒ දා කැපුවා ඔය වගේ පැන. වැල් දෙකක් කැපුවා. අයියෝ මගුරු ආච්චි ඉස්සරහ පොඩි කාලේ කඩේ යනවා පොඩි කාලේ ලොකු අමගේ යාළුවෝ කඩේ තියෙනවා ඒ යනවා ගිහිල්ලා එනකොට අයවල උස්සලා ගෙනත් මාගේ ගෙදර දාලා යනවා විතෑ ගාන මාළු මෙන්න සයිස් මාළු අර ඒවල වගේ තියෙන්නේ ඒවා මගුරු ආච්චි ගිහලා වාල්දි කොට වාල්දි එකක් ගේනවා අම්මා නංගි මේ එයාගේ ඔළුවේ මට ගැහුවා. ඔහම හප්පිය. ආපේ හප්. හා ෆයින් දාන්නේ. ෆයින් දාන්නේ. උම්මා දෙන්නේ උම්මේ පස්සේ. ඔය උම්මා. ඔමෙගා දෙන්න. අනේ බෑ. තරහා ගියාම යාට අතට තරහා ගිහින් ඉස්සෙල්ලා. උදෝනි ගම් කරනවා. ගම් කරනවා කියලා කබඩේ දානවා. අයියෝ කරනවා. උරුවට කොහොමද යන්නේ කියන්නේ යන්නේ මොහොතෙන් තියෙන දැන් අම්මත් තියෙනවා. මේ කොහොමද? ආජි කියන්නේ ඔබ යන්නේ කියලා දෝනි ගොත්තන් ටික. රොස්නේ යඩේ ඉන්න බෑ අප්පා. සාලේ මදුරුව නැත්තම් සාලේ නිදියන් හිටනවා අපේ මේ දාලා හරි. කාමරේ ඉන්න බෑ. ගාඩි වෙට් කරනවා. කුටුවට දාන්න කුටු මේ කුටු ඉස්සර. සුදු වල දාන්න ඕනේ. මෙලම කක්කලවලුවා. අර බල්ල ආවා. එදා මාළු එදා අම්මා දෙකේ කවුරුද ඇවිල්ලා මාළු ගඳයි කියලා. නෝයි ෆෝන් එක අරගෙන
මෙයා ගන්න බෑ මතන්ට. දැන් ඔක්කොටම ඒ ලස්සන දෙන්නා වගේ. ඒක බුයි නැත්තම්. ඔය මිරිස්සක්ද? අපි දැන් ඔක්කොම හරිනේ. ලුණු පිංචක් දාගෙන රුණු පිංචක් දාගන්නවා. මේ පිට ගන්න. මේ පිංච ඊළඟට අපි මිරිස් කුඩු ටිකක් එල්ලන්න දාගන්නවා. දෙල්ලන්න. ඊළඟට අපි එන්න. තේ කුඩු ටිකක් දාගන්නවා. ලුණු දාගන්නේ මිරිස් සැර සුට්ටක් අඩු වෙන්න. තාත්තා එතකොට මෙහෙම කපල බැද ගන්නකොට අර මිරිස් සැර සුට්ටක් අඩු වෙනවා. තාත්තා මාවත් වීඩියෝ කරන්න පුළුවන්. තාත්තා මාව අපි දැන් ඔක්කොම හරිනේ. දැන් අපි තේ කුඩු ටිකක් දාගමු. අපි දැන් ඔක්කොම තේ කුඩු ටිකක් දාගමු. ඔයාලා හැමෝම තේ කුඩු ටිකක් දාගන්න. අම්මගේ ආයේ තේ කුඩු ටිකක් දාගන්න එපා. හැමෝම තේ කුඩු දාගත්තද? හැමෝම තේ කුඩු දාගත්තද? හා එහෙනම් අපි අයිස් ටිකක් දාගමු එක්ක කරන් කරලා. දැන් තේ ටිකක් දාගමු නේද? හැමෝම මේක ටිකක් දාගන්න. අම්මා මම ටිකක් දාගන්න එන්න. හරි. දැන් අපි බිල් ටිකක් දාගමු. බිල් දාලා දැන් අයිස් ටිකක් දාගමු. මොනවාද වතුර බෝතල ගන්නේ? අපි පිටට දාගමු. ඊට පස්සේ චොකලට් දාන්න පුළුවන්. අපි තරම් කරගන්න ඕනේ චොකලට් එක. ඊට පස්සේ බිල් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ එක්කෙනා ඉන්න අම්මා ගැත්තේ ඒක දැන් අපි දැන් අපි ලුණු දාගමු. එහෙනම් හැමෝම මෙන්න තේරියේ ඉන්න. මම ලුණු මිරිස් දාලා ඔයාලා කියන්න. කෑලි දෙකයි. මොකද? මුහුදු කෑලි දෙකයි. කෑලි දෙක කොහෙන්ද? තලාවේ නෙමෙයි. දොරට කෑලි දෙකයි. හොඳට ලුණු ඇඹුල් අත ගාලා මේක. දැන් වතුර ජොග්ගුවක් දාගමු. ඇයි අම්මා වතුර? වතුර සුවල්පයක් තමා හොඳට අත ගන්න මාළු ටික ලුණු ඇඹුල් අල්ලන්න. ඊළඟට අතේ ගෙරවුම් මිරිස්තේ සුවඳ යන වතුර. ඊට පස්සේ රාන්ති කරපින්න.
එනිසා කුරුළු පොතු කරාබුනේ හොඳට රන්වන් පාට වෙනතුරු හොඳට බෙද ගන්න. අරුබුද දැන් මේක රන්වන් පාට වෙලානේ තියෙන්නේ. අපි අප්පුවා අප්පුවා ඔයා දැන් ලබ්බාට උනාද? රම්පාට වෙලා ඉන්නේ මම. දැන් වලට කදාගන්න. අපි දැන් දැන් මාළු එක ඒකට දාගන්න. ඒකට දාගන්න. මාපිලා දෙන්නේ